ඔන්න දැන් අපි ඊළඟට යන්නේ ස්ක්‍රබ් එකක් කරගන්න. ඉතින් ගෙදරදී අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකක් කරගන්නවා නම් හොඳට මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මම අද කරන විදිහ ගැන. මොකද සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් කියන දෙයක් හැමදාම කරන්නේ අපේ මැරුණු සම ඉවත් කර ගැනීමක් තමයි මේ ස්ක්‍රබ් එකකදී සිද්ධ වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අඩුම සතියේ දවස් දෙකක්වත් අපි සිද්ධ කරගන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාවට අවුව යනවා නම් කුණු දූවිලිත් එක්ක අපි නිතර දවසේ දෛනිකව වැඩ කටයුතු කරන කොට අපේ මේ සම හැමදාම මෙරි යනවා. ඉතින් ඒ සම ඉවත් කරගෙන අලුත් සමට අපි ඉඩක් දෙන්න ඕනේ. ඒකට තමයි විශේෂයෙන්ම මේ ස්ක්‍රබ් එක කරන්නේ. ඉතින් ලියා නිෂ්පාදන පෙළේ තියෙනවා අපේ ඇප්‍රිකෝට් ස්ක්‍රබ් එක. ඉතින් ඔබට පුළුවන් නිවසේදීම අපේ මේ ෆේෂල් කිට් එක භාවිතා කරලා නිවැරදිව ස්ක්‍රබ් එකක් සිද්ධ කරගන්න. එතකොට නිරන්තරයෙන් ඔබ මේ දේවල් සිද්ධ කරගන්නකොට ඔබ මාසෙට සැරයක් ඒ වගේ ෆේෂල් එකක් සැලොන් එකකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඒක නොකරගත්තත් ඔබගේ සම හරි නිරෝගීමත්ව තියාගැනීමේ හැකියාව තියෙනවා. ඔබ නිවැරදිව මේ ස්ටෙප්ස් ටික හරියට ගෙදරදී ෆලෝ කරලා ඒ දේවල් සිද්ධ කරගත්තොත් බලමු කොහොමද හරියට ස්ක්‍රබ් එකක් කරගන්නේ කියලා. මොකද ක්ලෙන්ස් එකට වැඩිය ස්ක්‍රබ් එකක් කියන්නේ ටිකක් ඝනත්වයෙන් වැඩි දෙයක්. එතකොට අපි අපේ මුහුණේ සහ මේ බෙල්ලේ සමට ආලේප කරනකොට පොඩ්ඩක් අවධානයෙන් ඒක කරන්න ඕනේ බොහොම පරිස්සමට. මොකද සම හීරෙන්නේ නැති වෙන්න, ඇදෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමට ස්ක්‍රබ් එක කරන්න ඕනේ. ගොඩක් අය ස්ක්‍රබ් එක කරන්න හරියට දන්නේ නැහැ. ඒකින්ද ස්ක්‍රබ් එකෙන් ලැබෙන ප්‍රතිඵලය හරියට තමන් ලබා ගන්න නැහැ. ඒ නිසා ස්ක්‍රබ් එකක් කියන්නේ අපිට අත්‍යවශ්‍යයි සම පිරිසිදු කර ගැනීමදී නැත්නම් සමට අවශ්‍ය සත්කාරයන් සිද්ධ කර ගන්නකොට. මේ විදිහට සාමාන්‍ය ස්ක්‍රබ් එක හොඳට මුළු ගෙල වටා සහ මුහුණේ සමට මේ විදිහට ආලේප කරනවා මුලින්ම. විශේෂයෙන් ඇස් වටා සමේ වගේම මේ තොල් පෙතිවල අපි ස්ක්‍රබ් එක ආලේප කරන්නේ නැහැ. මොකද අධිසංවේදී සමක්. ඒ කියන්නේ ගොඩාක් තුනී ස්කින් එකක් ඒ හරිය තියෙන නිසා අපි අනිත් විශේෂයෙන්ම පිග්මන්ටේෂන්, පිම්පල්ස් ඇවිල්ලා ලප කැලලි තියෙනවා නම් ඒ වගේ වෙලාවට මේ ස්ක්‍රබ් එක අත්‍යවශ්‍යයි. ඉතින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එක කිරීමෙන්. ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට පුළුවන් මෙහෙම ගෙල වටා සමේ උනත් මෙහෙම ළඟ බොහොම පරිස්සමට අර අපි ක්ලෙන්ස් එක කරා වගේ ඇද්දී එහෙම කරන්නේ නැහැ. ඉක්මනට බොහොම පරිස්සමෙන් මෙහෙම රවුම් ආකාරයට අර ඒකත් ගෙල වටා සිට උඩ තමා කරන්නේ. එතකොට අර මං කිව්වා වගේ අපිට නොදැනීම පුංචි සම්බාහන ක්‍රියාවලියක් මේ අපි කරන ස්ක්‍රබ් එකෙන් පවා සිද්ධ වෙනවා. එතකොට අපිට නොදැනීම අපේ සම තරුණ වෙනවා. ඒ වගේම අර සම එල්ලා වැටෙන විදිය මේ හැම දෙයක්ම නැති වෙනවා අපිට නොදැනීම. ඉතින් අපිට පුළුවන් පිග්මන්ටේෂන් තියෙනවා නම් මේ වගේ කුරුල්ල ලප කැරල් තියෙනවා නම් ඒ හරියදී හොඳට මේ විදිහට ළඟ ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. මේ විදිහට අපේ නහයට ගොඩාක් වෙලාවට බ්ලැක් හෙඩ් වයිට් සෙට්ස් ගොඩාක් මුලින්ම ඇතිවෙන ස්ථාන තමයි මේ. ඒ කියන්නේ තෙල් ග්‍රන්ථි වැඩි හරියේදී මේ නිකටයට ඒ වගේ තැන් හොඳට අපිට මෙහෙම බොහොම සිනිඳුවට ගොඩාක් තද කරන්නේ අපිට ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට පුළුවන් තව මේ ඇදීම වළක්වන්න මෙන්න මෙහෙම එක අතකින් හැම මෙහෙම අල්ලගෙන අනිත් අතින් අපිට පුළුවන් මෙහෙම එක ස්ථානයක හොඳට ස්ක්‍රබ් කරනකොට සිද්ධ කරගන්න. මොකද එතකොට හැම ඇදීම හීරීම මේ හැම දෙයක්ම නතර කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට එක අතකින් පොඩ්ඩක් පුෂ් කරලා ඇදලා අල්ලලා අපිට පුළුවන් අනිත් අතින් මෙහෙම රවුම් ආකාරයට ස්ක්‍රබ් එකක් සිද්ධ කරගන්න. මේ රවුම් ආකාරයට සිද්ධ කරගන්නකොට මම කිව්වා වගේ අපේ මැරුණු සම අපි කියන ඩෙත් ස්කින් එක ඉතුරු වෙලා තියෙනවා නම් මේ ස්ක්‍රබ් එකේ තියෙන කැට තියෙනවා අපි දන්නවා. ඒ දේවල් වලින් මේ රවුම් ආකාරයට ස්ක්‍රබ් කරනකොට ඒවා ඉවත් වෙලා අලුත් සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, වැඩිපුර තෙල් මේ හැම දෙයක්ම ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේක හරිම ලේසි තමන්ට උනත් මිර එක ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අත් දෙකින්ම මේ දේ කරගන්න පුළුවන්. මම අර නිවැරදිව කොහොමද නිවසේදී මේක කරගන්නේ කියලා දැනගන්න ඕන හින්දා තමයි මේ පෙන්නන්නේ. නැත්තම් මේක තමන්ටම උනත් මේ ස්ක්‍රබ් එක හරියට නිවැරදිව කරගන්න පුළුවන් සතියට දවස් 2ක් විතර. එතකොට අර බය වෙන්න ඕනේ නැහැ. එතකොට තමන්ට තමන්ව ෂුවර්නේ. තමන් කොහොමද කොච්චර වේට් එකක් දරනවද, සම කොච්චර සමට ඕනේද කියන එක ඔයාටම දැනෙනවා. ඉතින් ගොඩාක් අපි ලොකුවට තද කරන්නේ නැහැ. බොහොම සිනිඳුවට තමයි මේ උඩ තියෙන සමේ තියෙන මේ මැරුණු සම ඉවත් කිරීම සිද්ධ කරගන්නේ. දැන් අපි මේක පිහදාන්න යන්නේ. දැන් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ විදිහට අත් දෙකට චුට්ටක් වතුර අරගෙන මේ අර පොඩ්ඩක් ඝනත්වයෙන් වැඩි නිසා අපිට පුළුවන් පොඩ්ඩක් මේක බුරුල් කරගෙන. ඒ කියන්නේ අපි දැන් පිහදාන්න යනකොට මේක ඉතාමත් හොඳින් පිහදාන්න ඕනේ. ඒ වගේම සම ඇදීමකට ලක් වෙන්න බෑ. අපිට පුළුවන් මේ විදිහට වතුරෙන් චුට්ටක් මේක එතකොට මේක බය වෙන්න ඕනේ නැහැ. ටික ඔයිල් බේස් එක වැඩි වෙන නිසා වතුර බේස් එක වැඩි වෙන නිසා අපිට මේක පිරිසිදු කරගන්නත් ලේසියි. සමටත් ඉතාමත් හානිදායක වෙන දෙයක් වෙන්නේ නැහැ. සම ඇදීමට ලක් වෙන්නේ නැහැ. අපිට මේ වෙලාවේදී ඇත්තටම පුළුවන් නම් සාමාන්‍ය මද රස්නේ වතුරෙන් මේ ස්ක්‍රබ් කරපු එක පිහදාන්න හරි එහෙම නැත්නම් මේ පිහදුවට පස්සේ ස්ටීම් එකක් ගෙදරදී පොඩි ස්ටීම් එකක් හොන එහෙම නැත්නම් ඔබට පොඩි හුමාලය තමන්ගේ මුහුණට අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරගන්නත් මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්නවා. මොකද මේ වෙලාවට මේ තියෙන්නේ හොඳ අලුත් සමක් ලැබිලා මැරුණු සම ඉවත් වෙලා මේ අලුත් සමක් තියෙන්නේ. මේ වගේ වෙලාවට අපිට පුළුවන් නම් පිම්පල්ස් එහෙම නැත්තම් ඒ වගේම ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් නෙමෙයි නම් අපිට පුළුවන් මේ වෙලාවේදී විනාඩි 10ක් විතර අපිට හුමාලය මුහුණට ගෙදරදී නිවසේදී ඔබට අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා නම් මෙන්න මේ වගේ ටූල් එකක් අපිට භාවිතා කරලා අපි මේකට කියනවා එක්ස්ට්‍රැක්ට් එක කියලා. අපිට පුළුවන් මේක භාවිතා කරලා මේ නහය උඩ ඒ වගේම නිකට යට වගේ තියෙන අපිට පොඩි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් වගේ දේවල් තියෙනවා නම් නිවසේදීම අපිට පුළුවන් විදිහට ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙදී අපි මම පොඩ්ඩක් කරන විදිය කියලා දෙන්නම්. ගෙදරදී කරනවා නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම සම පොඩ්ඩක් ඇදලා බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් තියෙන තැන් වල පොඩ්ඩක් පුෂ් කරන්න ඕනේ. මේ පැත්තෙන් ස්කින් එක අපිට පුෂ් කරනවත් එක්කම. එතකොට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් ඇතුලේ තියෙනවා නම් ඒව හොඳට ඉවත් වෙලා යනවා. දැන් මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ ඇත්තටම උඩ තියෙන වයිට් හෙඩ්ස් වගේ දේවල් ගොඩාක් වෙලාට ඉවත් වෙලා තියෙන්නේ. මම මේ නිවසේදී ඔබට ගොඩාක් තියෙනවා නම් ඉවත් කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. විශේෂයෙන් මේ නහය උඩ ගොඩාක් ලොකුවට පුෂ් කරන්න එපා. මොකද සමහර අයගේ මුහුණේ අර කැලල් හිටිනවා. ඒ වගේම මේ රවුම හිටින අවස්ථා තියෙනවා. ඒ හින්දා හරි පරිස්සමට අපි ඒක ඉවත් කරගන්න මේ විදිහට Tamanට පුළුවන් විදිහට කරගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න දැන් අපි ස්ක්‍රබ් කරලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරලා අපේ මේ තියෙන සමට අපිට පුළුවන් නම් පුංචි සම්බාහන ක්‍රියාවලියක් සිද්ධ කරන්න මෙන්න මේ අවස්ථාවේදී. මොකද අපිට සමහරවිට ස්ටීම් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමත් ස්ක්‍රබ් කරලා තිබ්බාම සම පොඩ මෙල්ට් වෙලා තියෙන. ඉතින් මේ වගේ වෙලාවට අපිට හොඳට සම්බාහන ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන් නම් අපේ රුධිර සංසරණය කියන්නේ අපේ මුහුණේ සමේ තියෙන රුධිර සංසරණ ඉතාමත් ක්‍රමවත් වෙලා අපේ අර තාරුණ්‍ය ඒ වගේම සමේ තියෙන අර අපි කියන නැවත ජීවයක් ලබා ගන්නවා වගේ ඉතාමත් හොඳ පැහැපත් වෙනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද නිවසේදී හරියට සම්බාහන ක්‍රියාවලියක් සිද්ධ කරන්න කියලා. බොහොම පුංචි දේවල් ටිකක්. ඉතින් ගෙදරදී ඔයගොල්ලෝ කරලා බලන්න ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.